වෙනදා වගේම ටෙක් සුද්දා ඔෆිෂියල් YouTube channel එකත් එක්ක ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. හරි යාළුවනේ වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යන්. ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔයාලා දාලා වීඩියෝ එකත් එක්ක ඉතින් යාළුවනේ. අපි ඉස්සෙල්ලාම ඔන්න බලන්න හදන්නේ මෙන්න 18150 ලිතියම් බැටරි. ඔන්න ලොකු ස්ටෝක් එකක් තියෙනවා. ගිසරේ වීඩියෝ එක ගෙනාව බැටරි ඔක්කොම ඉවරුණා. ඕඩර් දාපු අය දන්නවා. පහුවෙලා ඕඩර් දාපු අයට බඩු අලුතෙන් ස්ටොක් කෙනකම් ඉන්න උනා ආපහු ඕඩර් එකක් දාන්න. ඔන්න බඩුව වෙත් තියෙනවා. එතකොට යාළුවනේ ප්‍රයිස් එක නම් වෙනසක් වෙලා නැහැ. 215මයි. සමහර ෂොප් වල 260යි 290යි ඒ වගේ අතර විකුණන බැටරි මෙන්න යාළුවනේ. මෙන්න මේක හරක් තියෙනවා යාළුවනේ 18650 5500 mAh 3.7 voltage එක ගන්න පුළුවන් ලිතියම් බැටරි එක. මේක knob එක එන type එක තියෙන්නේ. එතකොට මම මෙතන තියෙන quantity එක කියන මෙතන බැටරි 74ක් වගේ තියෙනවා. ඒක ඔයාලා ප්‍රශ්න කරගන්න එපා යාළුවනේ. ඔයාලා order දාන්නේ මේක කියන්නේ ඔයාලා order දාලා ඉවරලා තිබ්බත් සාමාන්‍ය උපරිම සතියයි යන්නේ යාළුවනේ බඩුව හපව ගෙන්නනවා. හයි ස්ටොක් එනවා යාළුවනේ. ඉතින් ඔයාලා order දාන්න. එතකොට මේකේ විශේෂ දෙයක් කියන්න ඕනේ යාළුවනේ. මේ බැටරි දානවනේ යාළුවනේ මේ වගේ පැක් එකක්ම දාන්න ඕනේ. උපරිම අඩුම දෙන්නේ බැටරි 4ක් තමයි යාළුවනේ. බැටරි ප්‍රයිස් එක ඇවිල්ලා 215යි බැටරි 4ක් ගන්න ඕනේ අඩුම. හරි යාළුවනේ. ඔයාලා order දානවා නම් screenshot එකක් ගහගෙන ඔයාලා ඔන්න order එක දාන්න පුළුවන් WhatsApp number එකට. WhatsApp number එක මම ඉතින් දාලා තියන්නම්. ඒකට ඔයාලට ඔන්න normal call ගන්නත් පුළුවන්, WhatsApp message දාන්නත් පුළුවන්. ඒ වගේම group සහ Facebook page වල ඒවා link දාලා තියන්නම්. අපි මේ ටික පැත්තෙන් තියාගමු. මේ price එක මම කිව්වා 215යි. අඩුම බැටරි 4ක් ගන්න ඕනේ. හරි හරි. ඊට පස්සේ තියෙනවා dot board. dot board තියෙනවා යාළුවනේ මෙතන නම් කෑල් 10ක් වගේ තියෙන්නේ. ස්ටොක් ගෙනාපු වගේ. එතකොට මම dot board එකේ price එක කියන්නම්. එක dot board එකක් රුපියල් 100යි. මේක dot board එක රුපියල් 100යි වෙන්නේ යාළුවනේ. ඔන්න ගන්න කට්ටිය order දාන්න පුළුවන්. හරි අපි එක පැත්තකින් තියාගමු යාළුවනේ. හරි යාළුවනේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ මල්ටිමීටර් එක. මම මේක unbox කරලා පෙන්නන්නම්. unbox කරාම මෙන්න මේ වගේ තමයි එකේ තියෙන්නේ. එතකොට මේ තියෙන අපේ crop දෙක මල්ටිමීටර් එක. මම කලින් වීඩියෝ වලත් මේක පෙන්නුවා. ඒක බලපු නැති කට්ටිය ඉන්නවා නම් කලින් වීඩියෝ වල දාලා තියෙනවා ගිහින් බලන්න පුළුවන්. මම ඒකේ link එකක් දාලා තියෙනවා description එකේ. හරි යාළුවනේ. එතකොට මම මේකේ price එක කොහොමද කියලා කියන්නම්. මේක ඇවිල්ලා ඔන්න ගිය සැරේ දුන්නේ 1750න්. ඔන්න යාළුවනේ මේ සැරේ 1700න් දෙනවා මෙන්න මේ මල්ටිමීටර් එක. හරි යාළුවනේ එකක් පැත්තකින් තියාගමු. හරි යාළුවනේ මෙන්න මේ මල්ටිමීටර් එක තියෙනවා. එතකොට මේකේ මිල ගිය වීඩියෝ එකේ කිව්ව මිලම තමයි රුපියල් 750ක් වෙනවා යාළුවනේ. ඊට කලින් වීඩියෝ වල මේක රුපියල් 770න් දුන්නේ. ඔන්න දැන් 750ට තියෙනවා යාළුවනේ. ඔන්න order දාන්න පුළුවන්. හරි යාළුවනේ. ඔන්න මේ helping hand එක. බවුත් එක ගහන්න පුළුවන් helping hand එක. ගොඩක් කට්ටියෙන් ඇවිත් තිබ්බ order අපි ගාව ස්ටොක් ඉවරුණා. ඔන්න ගෙනාව යාළුවනේ. ඔන්න දැන් බඩු තියෙනවා. වෙනසක් වෙලා නැහැ price එක. ඒ price එක තමයි 1450 යාළුවනේ. ඔන්න ඔයාලට මේක කඩේ shop වලින් ගන්න තියෙන්නේ 1800 1900 පැනලා යාළුවනේ. 2000 කනම් පැනලා යනවා වෙලාවලුත් තියෙනවා යාළුවනේ මේවා එක එක shop වල. ඔයාලට ඔන්න අපියන් අඩුවට ගන්න පුළුවන්. මේකේ delivery cost එක විතර රුපියල් 350යි. හරි යාළුවනේ. එතකොට යාළුවනේ නිවසේම ගෙන්න ගන්න පුළුවන් රුපියල් 350ක් දීලා. මේකේ price එක ඇවිල්ලා 1450යි. ඔන්න ගන්න කට්ටියට order දාන්න පුළුවන්. හරි යාළුවනේ අපි එකත් පැත්තෙන් තියාගමු. හරි යාළුවනේ. මෙන්න බෙරෝ board එක ගෙනත් තියෙනවා යාළුවනේ. මම මේකේ price එක කියන්නම් කොහොමද කියලා. 110යි. මේක board එකක් 110යි වෙන්නේ යාළුවනේ. පාස් ගන්න පුරුදු වෙන කෙනෙක්ට ඊයන් ඉතුරු කරගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ board එක පාවිච්චි කරලා පාස් වුණොත්. එතකොට අපි පාස් වෙන එක ඒ කෙනාගේ නිර්මාණශීලීත්වයත් එක්ක තමයි යාළුවනේ කම්පනන් අසුරන විදිහත් එක්ක තමයි ඒක ලස්සන තීරණය වෙන්නේ. ඒ වගේම මේක අස්සන්ට පාස් ගන්න පුළුවන් ඊයන් නාස්ති වෙනවා අඩුයි. ගොඩක් වටින board එකක්. dot board එකේ නම් මේකකින් එකට පාස් ගන්න ඕනේ. මේකේ සාමාන්‍යයෙන් අපිට එක ලයින් එකක්ම පාස් ගන්න ඕන නම් මේක ලයින් එකක් කනෙක්ට් වෙලා තියෙනවා යාළුවනේ. එතකොට අපිට මේක දිගටම ඊයන් තිය යන්න ඕනේ නැහැ. අන්න ඒ වාසිය තියෙනවා. 110යි යාළුවනේ මෙන්න මේ වෙර board එක. ඔන්න order දාන කට්ටියට දාන්න පුළුවන්. හරි යාළුවනේ අපි එකත් පැත්තෙන් තියාගමු. හරි යාළුවනේ මම මේ කලින් වීඩියෝ එක ඉක්මන් කරලා යවන්නේ. අපිට item ගොඩාක් තියෙනවා යාළුවනේ පෙන්වන්න. ඒක නැත්තම් වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා තමයි යාළුවනේ මම මේක මේ ඉක්මන් කරලා යවන්නේ.
ඔයාලට මම කරලා පෙන්නන්නේ මේ තියෙන item ටික. හරි යාළුවනේ මේ තියෙන්නේ soldering wire. ඒක ඇවිල්ලා 0.8 මිලිමීටර්. ඒ කියන්නේ මේ තියෙන වයර් එකේ ගේජ් එක හොඳ ඊයන් එක. මේ ග්‍රෑම් 200. එතකොට යාළුවනේ මේක ඇවිල්ලා අපි කලින් 2200ෙන් දුන්නේ යාළුවනේ මේක. ඔන්න යාළුවනේ රුපියල් 2000යි. ඔන්න මේක අපි මේ රුපියල් 2000 ගන්න පුළුවන්. ඔන්න ඕඩර් දාන්න යාළුවනේ. හරි මේකත් එක්ක පැත්තෙන් තියාගමු. ඊට පස්සේ පෙන්නන යාළුවනේ ට්‍රාන්ස්ෆෝමර් ටික 12 watt 500 mA ට්‍රාන්ස්ෆෝමර් මේක 12 watt දෙකක් ගන්න පුළුවන්. හරි යාළුවනේ මේ වයර් කනෙක්ෂන් නම් දන්නවා මම ඉස්සරහට වීඩියෝ එකේ මේ වයර් කනෙක්ෂන් සහ මල්ටිමීටර් එක කොහොමද චෙක් කරගන්නේ කියලා වීඩියෝ එකක් අරන් එන්නම්. ගොඩ දවසින් වලට ටෙක් වීඩියෝ එකක් අරන් එන්නත් බැරුණා මේ ප්‍රොඩක්ට් මම ඔයාලා සෙල් කරේ. මම ඉස්සරහට ඒ වීඩියෝ තරන් එන්න යාළුවනේ. හරි යාළුවනේ. ඊට පස්සේ මේකේ ප්‍රයිස් එක කියන්නම්. මේක ට්‍රාන්ස්ෆෝමර් එකක් රුපියල් 450යි. ඔන්න ගන්න කෙනෙක්ට ඕඩර් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩේ නම් 17 පැනලා යනවා ඇති මේ ට්‍රාන්ස්ෆෝමර් එක. ගොඩක් ගන්න. මේක අරක මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක් එක ලොකු එකක්. හොඳ එකක් මේ ZK එක. යාළුවා බ්‍රෑන්ඩ් එක. මේකේ වෝල්ටේජ් එකක් ගහලා තියෙනවා යාළුවනේ 220යි. එතකොට 50යි Hz. හරි අපි එකත් පැත්තෙන් තියාගමු. රුපියල් 450. ඊගොම සකර් ටික ඔන්න කියන යාළුවනේ සකර් වල මිලත් එකක් ඔන්න 220යි යාළුවනේ. මම මේක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේ විදිහට පල්ලයට ප්‍රෙස් කරා ඊට පස්සේ මේ තියෙන බටන් එක තියෙනවනේ. ඒක මෙන්න මේ විදිහට එවුවා. මේක ගන්න යාළුවනේ අපි බෞද්ධකෙන් දැන් සාමාන්‍යයෙන් සෝල්ඩරින් එක බෝඩ් එක පාස් කරලා ඒක ඊයන් ගලව ගන්න උනාම බෞද්ධයේ තියලා ඊයන් උණු වෙනවනේ. එතෙන්ට මෙන්න මේක මේ විදිහට තියලා මේ මේක පාත් කරලා මෙහෙම බටන් එක එවුවාම අර ඊයන් ගුලිය මේක ඇතුළට ගැලවිලා යනවා. හරි යාළුවනේ. එකක් රුපියල් 220යි. හරි මේ ටික පැත්තෙන් තියාගමු. හරි යාළුවනේ ඔයාලා මතකයි මම කලින් වීඩියෝත් මේ හැම්ප්‍රි එක පෙන්නවා. එතන කැලි 5ක් විතර තිබ්බා. ඒ කියන්නේ තව ස්ටොක් තිබ්බා. එකෙන් ඔන්න මෙන්න යාළුවනේ ඉතුරුනේ මෙන්න මේක විතරයි. ඒ කියන්නේ එකක් ඉතුරු වුණා. ඔන්න ගන්න කෙනෙක්ට ඕඩර් එකක් දාන්න පුළුවන්. රුපියල් 300යි. හරි යාළුවනේ ඔන්න ගන්න කෙනෙක්ට ඕඩර් දාන්න පුළුවන් රුපියල් 300යි. සාමාන්‍ය ඩිලිවරි කරගන්න නම් සාමාන්‍ය රුපියල් 280ක් වගේ යයි. කඩේ මේක 750යි 800යි. මාත් මේකක් මාර්ගෙන පාවිච්චි කරනවා යාළුවනේ. සුපිරි අර අනිත්‍ය වගේ ලොකු කනට හානියකුත් නැහැ. සුපිරි යාළුවනේ මේක. ඔන්න ගන්න කෙනෙක්ට ඕඩර් දාන්න පුළුවන්. හරි යාළුවනේ මේ තියෙන්නේ 5 volt amp kit එක. මේක ඇවිල්ලා කෝඩ් එකෙන් කිව්වොත් නම් APM 84.03 කියන amp module එක. එතකොට මේකේ අපිට වොට් 3ක වගේ කියන වොට් 6ක ස්පීකර් අවුට් එකක් ගන්න පුළුවන්. එතකොට යාළුවනේ 5 volt එක තමයි ඉන් කරන්න තියෙන්නේ. දැන් මේ තියෙන දාන රින මේක සටහන් කරලා තියෙනවා. එතකොට අපිට USB kit එකකින් වගේ සිග්නල් එක දෙන්න පුළුවන්. සාමාන්‍ය හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. මම මේක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා යාළුවනේ. මම ඒක ලින්ක් එකත් ඇඩ් කරලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන් මේක කොහොමද පාස් කරන්න කියලා දන්නේ නැති කට්ටියට. එතකොට යාළුවනේ මම මේකේ ප්‍රයිස් එක කොහොමද කියන්නම්. මේක ඇවිල්ලා එකක් 120යි යාළුවනේ. මේකක් 120යි වෙන්නේ. ඔන්න ගන්න කට්ටිය ඔයාලට දාන්න. හරි යාළුවනේ මේ තියෙන්නේ TP 4056 කියන බැටරි චාර්ජින් මොඩියුල් එක. එතකොට යාළුවනේ මේකෙන් ලිතියම් බැටරි දෙකක් 1 ampere මේක. එතකොට ලිතියම් බැටරි දෙකක් charge කරන්න පුළුවන් යාළුවනේ. මයික්‍රෝ පෝට් එක තියෙන්නේ charging port එක තියෙන මයික්‍රෝ කේබල් එක data cable එක පාවිච්චි කරලා මේක charge කරන්න පුළුවන්. එතකොට යාළුවනේ මේක ගිය වීඩියෝ එකෙන් කතා කරමු ප්‍රයිස් එක තමයි එකක් 110යි වෙන්නේ යාළුවනේ. ඔන්න ගන්න කට්ටිය වලට දාන්න පුළුවන්. හරි යාළුවනේ එතකොට ඉලෙක්ට්‍රික් කෙටල් ස්විච් තියෙනවා යාළුවනේ. මේකේ ඔයාලට වීඩියෝ එකේ කිව්ව මිලම තමයි. එතකොට යාළුවනේ එකක් රුපියල් 100යි වෙන්නේ යාළුවනේ. ඔන්න ගන්න කට්ටිය වලට දාන්න පුළුවන් එකක් රුපියල් 100යි. කෙටල් ස්විච්. හරි යාළුවනේ එතකොට තියෙනවා මෙන්න මේ කෙටල් ස්විච් එක අනිත් ස්විච් එක. මේක ස්විච් එකක් විදිහට තමයි යාළුවා වැඩ කරන්නේ. අපේ කෙටල් එකේ සහ කෙටල් පෑඩ් එකේ එන අයිටම් දෙකම මේක කපල් වෙන්නේ. ඔයාලා දන්නවා යාළුවනේ මේක සමහර කඩවලින් ගන්න තියෙනවා. මේ එන මේල් බේස් එකට මේ ෆීමේල් බේස් එක සෙට් වෙන්නේ නැති එක. මේක දෙක හොඳට සෙට් වෙන එකක් තියෙන යාළුවනේ. මේක ජෝඩුවම තමයි ගන්න පුළුවන් එකක් අනිව දෙන්නේ නැහැ.
මේ විදිහට ජෝඩුවම ගන්න ඕන ගන්නවා නම් එතකොට මේ ජෝඩුව වෙනවා රුපියල් 180යි. ඔය මම තමයි කලින් වීඩියෝ එකක් මේක පෙන්නුවා. ඒ මිලම තමයි යාළුවනේ ඔන්න 180ෙන් ගන්න පුළුවන් ගන්න කට්ටියට. ඕඩර් දාන්න යාළුවනේ. මේ වඩු තියෙනවා. හරි අපි එකත් පැත්තෙන් තියාගමු. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා යාළුවනේ මෙන්න මේ USB kit. ඔයාලට මතකයි මම USB kit එක දුන්නේ යාළුවනේ රුපියල් 550යි. ගොඩක් අඩු කරලා තියෙන යාළුවනේ මම කලින් ඊට වැඩි මිලෙන් දුන්නා. ඔන්න යාළුවනේ මේක ඇවිල්ලා USB kit එකක් හොඳයි යාළුවනේ. මොකද යාළුවනේ මෙන්න මේ SMD type 70.5 කියන IC regulator IC එක තියෙනවා යාළුවනේ. ඒතර ඔන්න පිච්චුනත් පිච්චෙන්නේ මොන හරි ඔයාලා තින් voltage වැඩි වෙලා හරි එතකොට දාන්න රින මාරු වෙලා පිච්චුනොත් ඉක්මනට මේක පිච්චෙනවා යාළුවනේ. එතකොට මේ kit එකට හානියක් වෙන්නේ නැහැ. මේ IC එක ඔයාලා ගත්තාම ආයි මේ USB kit එක වැඩ. එතකොට මේකේ SD card එකක් පුළුවන් USB ඒ කියන්නේ pen drive එකක් දාන්න පුළුවන් AUX jack එකක් පුළුවන් Bluetooth තියෙනවා රුපියල් 550යි. එතකොට මේකට මෙන්න මේ වගේ ඔයාලට free mic මේ remote එකක් හම්බ වෙනවා. මේක එන කේබල් ටික. හරියට අපි එකත් පැත්තෙන් තියාගමු. මොන ගන්න කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ඔට එක දාන්න පුළුවන් තියෙන WhatsApp නම්බර එකට. හරියට මෙන්න තියෙන වොලියුම් කන්ට්‍රෝල් 10k 50k තියෙනවා යාළුවනේ. එතකොට යාළුවනේ මේ තියෙන 10k වොලියුම් කන්ට්‍රෝල්. එතකොට යාළුවනේ මේකේ තව කෑලි මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් කෑලි 12ක් වගේ තියෙන යාළුවනේ මෙතන නම් ඔන්න ගන්න කෙනෙක්ට වලට දාන්න පුළුවන් 10k. එතකොට මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 40යි. ඔන්න ගන්න කෙනෙක් මේකක් රුපියල් 40 වෙන්නේ. මේකට මේ නට් එකක් එහෙම අපේ හම්බ වෙනවා. ඒක ෆ්‍රී හම්බෙන්නේ. ඔන්න යාළුවනේ රුපියල් 40යි එක වොලියුම් කන්ට්‍රෝල් එක. මේක පින් 3 10k. ඊට පස්සේ තියෙනවා යාළුවනේ 50k වොලියුම් කන්ට්‍රෝල්. මෙතනත් කෑලි 12ක් වගේ තියෙනවා. ප්‍රයිස් එක එකමයි රුපියල් 40යි ප්‍රයිස් එක වෙන්නේ. ඒකටත් නට් හම්බ වෙනවා පින් 3. ඔන්න ගන්න කෙනෙක් ඕඩර් දාන්න. හරි එක පැත්තකින් තියාගමු. 8 pin IC base උත් තියෙනවා යාළුවනේ. මෙතන කෑලි 20ක් වගේ තියෙනවා. මේක තව ස්ටොක් තියෙනවා යාළුවනේ. ඔන්න ගන්න කට්ටියට රුපියල් 8යි වෙන්නේ. එක IC base එක රුපියල් 8යි වෙන්නේ යාළුවනේ. එතකොට යාළුවනේ අපි සාමාන්‍යයෙන් NE 555 IC ගොඩක් ප්‍රොජෙක්ට් කරනවා කට්ටිය. එතකොට යාළුවනේ ඒ පාවිච්චි කරනකොට අපිට මෙන්න මේ වගේ IC base එක පාවිච්චි කරාම IC එක ඩැමේජ් වෙන්නේ නැතුව ඒ කියන්නේ අපි heat එක වැඩිින පාස්සද්දි IC එක ඩැමේජ් එකක් වෙන්නේ යාළුවනේ. මේ IC base එක පාස් කරලා IC එක ඊට පස්සේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ගොඩක් ප්‍රයෝජනවත් වෙන item එකක් තමයි යාළුවනේ මේ IC base කියන්නේ. IC එක පිච්චුනත් අපිට හදිසි IC එක මාරු කරන්න පුළුවන්. සාමාන්‍ය prepaid board එක පාස් කරලා ඉවරලා ආයෙ ගලවන්න ගියාම එක්ක board එක සවුත් වෙනවා නැත්නම් හරියට ගලව ගන්න බෑ. පින් ගොඩක් තියෙන එකක් වුණාම IC එකක් වගේ මේක ගොඩක් වටිනවා යාළුවනේ. හරි යාළුවනේ මේ තියෙන USB base එක. එතකොට යාළුවනේ මේක PCB එකේ පාස් කරන්න පුළුවන්. පින් 15ට එන එකක් තියෙන්නේ. මේක කෙලින්ම පාස් කරන්න පුළුවන් board එකේ. එතකොට යාළුවනේ මේ එකක මිල රුපියල් 15යි. මෙතනත් කෑලි 15ක් වගේ තියෙන්නේ. ඔන්න ගන්න කට්ටිය ඕඩර් දාන්න. ඊට පස්සේ තියෙනවා යාළුවනේ 104 preset. මේක මිල වෙනවා යාළුවනේ එකක් රුපියල් ඔන්න 15 වෙන දෙනවා. ගිය සැරේ නම් රුපියල් 16ෙන් දුන්නේ. මෙන්න එකක් 15 වෙන දෙනවා යාළුවනේ. ඔන්න ගන්න කට්ටිය ඕඩර් දාන්න. ඊට පස්සේ තියෙනවා යාළුවනේ 6.5 mm mic base දෙකක් තියෙනවා. ඔන්න ගන්න කෙනෙක් ඕඩර් දාන්න යාළුවනේ. මම කලින් කිව්වේ මිලම තමයි රුපියල් 70 වෙන දෙනවා යාළුවනේ. මේක ඕන කෙනෙක් ඕන නම් ඕඩර් එකක් දාන්න. වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්ක්‍රිප් කරන්න එපා යාළුවනේ. තව අයිටම් ගොඩාක් තියෙනවා. ඔක්කොම පෙන්වන්න ඕනේ. බවුත් ඊට පස්සේ ජම්පර් වයර්, එතකොට crocodile clip, ඒ වගේ ගොඩක් අයිටම් තියෙනවා. ස්විච් වර්ග, එතකොට රයිස් කුකර් අයිටම්, ඒ වගේ ගොඩක් තියෙනවා. හින්දා යාළුවනේ පොඩ්ඩක්වත් ස්ක්‍රිප් කරන්න එපා. වීඩියෝ ඉක්මන් කරලා යවන්න යාළුවනේ. ගොඩක් අයිටම් තියෙන නිසා. හරි යාළුවනේ. මේ තියෙන්නේ watt 40 බවුත්. මේක නම් ඔයාලට මම කලින් මේක අන්බොක්ස් කරලා පෙන්නලා තියෙනවා යාළුවනේ. දැන් ගොඩක් වීඩියෝ එක දිග් වෙන හින්දා මම මේක අන්බොක්ස් කරලා පෙන්නන්නේ නැහැ. මේ විශේෂ දෙයක් නැහැ මේක පෙන්නන්න. මේ බවුත් එක මේ විදිහම තමයි තියෙන්නේ. එතකොට යාළුවනේ මෙන්න මේක කලින් දුන්න මිලම තමයි රුපියල් 450යි. ඔන්න ගන්න කට්ටිය ඕඩර් දාන්න පුළුවන් යාළුවනේ. watt 40 රුපියල් 450යි යාළුවනේ. අපි ඊළඟට ගමු watt 60 බවුත් ටික. මේ තියෙන යාළුවනේ එකම watt 60. මේක ඇවිල්ලා යාළුවනේ රුපියල් 500යි. ඔන්න ගන්න කට්ටිය ඕඩර් දාන්න පුළුවන්. watt 60 රුපියල් 500යි. රුපියල් 50ක මේකක් තියෙන යාළුවනේ.
අර ඊට පස්සේ මෙන්න මේ හෑන්ඩ් බෑන්ඩ් එක තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් මේ ඔක්කොම දෙනවා යාළුවනේ. කැමති කෙනෙක් නම් ඕඩර් එකක් දාන්න. මේකට හරියන ගාණක් බලලා මම යාර ගාණක් කියන්නම්. ඕන කෙනෙක් නම් මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ තියෙනවා යාළුවනේ ජම්පර් වෑර්. මේක ඇවිල්ලා යාළුවනේ මේල් තියෙනවා. මේල් ඇවිල්ලා යාළුවනේ රුපියල් 200යි. මේල් එක ඇවිල්ලා රුපියල් 200යි යාළුවනේ. ඔන්න ගන්න කටේට දාන්න පුළුවන්. හරි යාළුවනේ. ඔන්න මේල් එක අපි එක පැත්තකින් තියාගමු. මම ප්‍රයිස් කිව්වා රුපියල් 200යි වෙන්නේ. මේ පැක් එකම රුපියල් 200යි. ඊට පස්සේ තියෙනවා යාළුවනේ මේල් ෆීමේල් ජම්පර් වෑර්. මේ තියෙන යාළුවනේ එන්නේ ජම්පර් වෑර්. ඔන්න ගන්න කටේට දාන්න පුළුවන් යාළුවනේ. මේක ඇවිල්ලා 180යි. මේල් සහ ෆීමේල් තියෙනවා. ඔන්න 180යි යාළුවනේ මේක. මේක තියෙන මේ පැක් එකම තමයි 180 යාළුවනේ. ඔන්න ගන්න කටේට දාන්න. ඉස්සරහට ආඩිනෝ බෝඩ් උත් අරන් එන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ කොකොඩයිල් ක්ලිප් හරිද? එතකොට යාළුවනේ මම මේකේ ප්‍රයිස් එක කියන්නම්. මේක කලින් දුන්න මිලම තමයි එකක්. ඒ කියන්නේ ජෝඩුවක් රුපියල් 25යි. එතකොට මේ ප්‍රයිස් එක කිව්වොත් මේකේ ජෝඩුවක් ඒ කියන්නේ තනි ජෝඩුවක් මේ රතු පාටය කළු පාටය ජෝඩුවක් අය ගන්නවා නම් රුපියල් 30ක් වෙනවා යාළුවනේ මේ ජෝඩුව. එහෙනම් යාළුවනේ ගොඩක් අය ගන්නවා නම් කියන්නේ සාමාන්‍යයෙන් ජෝඩු 5ක් 10ක් ඒවා ගන්නවා නම් රුපියල් 25න් දෙනවා මේක ජෝඩුවක් ඒ වගේ ගන්නවා නම්. ඔන්න ගන්න කටේට දාන්න පුළුවන් යාළුවනේ. ඔන්න යාළුවනේ 9 volt රිලේ තියෙනවා රුපියල් 80යි. 9 volt රිලේ එක මේක ඇවිල්ලා පින් 5ක් තියෙනවා යාළුවනේ. පින් 5ක් තියෙන රිලේ එක රුපියල් 80යි. එතකොට මේ ට්‍රිබල් A බැටරි එකක් තියෙනවා. මෙන්න මේක අලුත් එකක් ඇවිත් තියෙන යාළුවනේ. මේ ට්‍රිබල් A බැටරි. එතකොට මේ ජෝඩුවම කලින් මෙලම තමයි යාළුවනේ රුපියල් 70යි. එකක් එතකොට රුපියල් 35ක් වගේ වෙලා තියෙන යාළුවනේ. ඔන්න ගන්න කටේ ඕඩර් දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙන යාළුවනේ මෙන්න මේ වයර්. හරිද යාළුවනේ? මේකේ මීටරයක් ඇවිල්ලා යාළුවනේ රුපියල් 320ක් වගේ වෙනවා. මේකේ මීටරයක් රුපියල් 320ක් වගේ වෙනවා. ඔන්න ගන්න කට්ටියට ඕඩර් දාන්නත් පුළුවන්. මේකම විශේෂත්වය කියන යාළුවනේ මේකේ මෙන්න මේ වගේ වයර් තියෙනවා. මම හිතන්නේ මේකේ 30ක් 32ක් වගේ තියෙනවා යාළුවනේ වයර්. ඒක යාළුවනේ අපිට සාමාන්‍යයෙන් ඔය බල්බ් වගේ කියන්නේ සර්කිට් වගේ පාස්සද්දී එක වයරකින් පැස්සුවම හොයාගන්න අමාරුයි. එතකොට මෙන්න මේ වයර් එකකින් පැස්සුවම අපිට කලර් එක හොඳට අඳුර ගන්න පුළුවන්. පිළිවෙලකුත් තියෙනවා යාළුවනේ. මොකද තැන් තැන් වයර් එල්ලලා වගේ නැහැ. මේකෙන් පොඩ්ඩක් පල්දු කරගත්තා. ඒක පැස්සුවා. ලස්සනකුත් තියෙනවා. ඔන්න කැමති කට්ටිය ඕඩර් දාන්න. ඔන්න යාළුවනේ මෙන්න මේ DC ස්විච් එක on off. මේක on off ස්විච් එක එකක් රුපියල් 20යි. ඔන්න ඕඩර් දාන්න යාළුවනේ. කලින් ගෙන කළු පාට එක මෙන්න යාළුවනේ කළු රතු දෙක මිශ්‍ර එක තියෙන්නේ. ඔන්න රුපියල් 20යි වෙන්නේ. අපි පැත්තෙන් තියාගමු. හරි යාළුවනේ. මේ තියෙන ඇවිල්ලා 2way ස්විච් එක. ඒ කියන්නේ මේකේ on off on එනවද? මේක දෙපැත්තටම on වෙනවා. ඒ කියන්නේ මේ පැත්තටත් on වෙනවා. ඊට පස්සේ මැද off මේ පැත්ත ආය on. හරි. එතකොට මම මේ ප්‍රයිස් එක කියන මේක ස්විච් එක රුපියල් 40ක් වෙනවා යාළුවනේ. මේකක් රුපියල් 40ක් වෙනවා. ඔන්න ගන්න කට්ටිය ඕඩර් දාන්න. එතකොට යාළුවනේ මෙන්න LED වර්ග තියෙනවා. මේ ඔක්කොම 5 mm. මම ඔයාලට කලර් ටික කියලා බලලා අන්තිම ප්‍රයිස් ටික කියන්නම්. blue, green, red. එතකොට white. මේක ඇවිල්ලා warm white එක. මේකත් warm white. මේක ඇවිල්ලා orange. මේක ඇවිල්ලා යාළුවනේ මේකත් warm white එකම තමයි තියෙන්නේ. ඔන්න ගන්න කට්ටියට ඕඩර් දාන්න පුළුවන්. හරි යාළුවනේ. මම දැන් මේකේ ප්‍රයිස් එක කියන්නම් ඕඩර් දාන කලින්. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා 5 mm මේ බල්බ් එක රුපියල් 350යි වෙන්නේ යාළුවනේ. ඔන්න ගන්න කට්ටිය ඕඩර් දාන්න 350යි එක බල්බ් එක. මේ ඔක්කොම කලර් එක කොහම වුණත් ප්‍රයිස් එක එකයි යාළුවනේ. ඔන්න හරියනේ. මම මේ ටිකත් පැත්තෙන් තියාගත්තා. මම ඊළඟට ගන්නම් රයිස් කුකර් අයිටම් ටික. මම ඉස්සරහ වර්ම් ප්ලේට් එක ගන්නම්. මේ කියන්නේ යාළුවනේ වර්ම් ප්ලේට් එක.
එතකොට මේකේ ප්‍රයිස් ගොඩක් අඩු කරලා තියෙනවා. එකක් රුපියල් 80යි. ඔන්න එක ප්ලේට් එක රුපියල් 80යි යාළුවනේ. ගන්න කට්ටියට දාන්න පුළුවන්. ඔය ප්ලේට් එක රුපියල් 80යි. හැබැයි මේකෙන් කෑලි 5ක්වත් ගන්න ඕනේ යාළුවනේ. අඩුම කෑලි 5ක්වත් ගන්න ඕන 80 ගානේ වැඩිලා. නැත්නම් රුපියල් 100ක්ම වෙනවා යාළුවනේ. කොහොමද ගන්න කට්ටිය ඕඩර් දාන්නෙත් අඩුම කෑලි 5යි දාන්නේ. ඔන්න ඔයාලටත් ගන්න පුළුවන්. හරි යාළුවෝ. මේ තියෙන්නේ රයිස් කුකර් බේස් එක. ඒ කියන්නේ වයර් එක ගහන බේස් එක. මේකේ බේස් එක විතරක් නෙවෙයි යාළුවනේ. මේකේ වයර් ටිකත් එක්ක ඇවිත් තියෙන්නේ පියුස් එකකුත් තියෙනවා 10 ඇම්පියර් පියුස් එකකුත් ඇවිල්ලා. ඒකට මේ එර්ත් වයර් එක මේ ලයිව් එක. ඒ කියන්නේ මේ අයිත් වයර් එක. මේකේ වයර් කනෙක්ෂන් තුනම තියෙනවා. මේවා සෙට් කරලාමයි එන්නේ. ඒකට යාළුවනේ මේක ඇවිල්ලා එකක් රුපියල් 95ක් වෙනවා. එකක් රුපියල් 95ක් වෙනවා යාළුවනේ. හැබැයි යාළුවනේ මේකෙත් කෑලි 5ක් ගන්න ඕනේ. කෑලි 5ක් වගේ ගන්න තමයි යාළුවනේ 95න් වැටෙන්නේ අඩුම. නැත්තම් රුපියල් 105ක් වගේ වෙනවා යාළුවනේ කෑල්ලක් දෙකක් ගන්න ඕන. හරි යාළුවනේ එකක් පැත්තෙන් තියාගත්තා. ඊට පස්සේ එන්නේ 15 ඇම්පියර් ෆියුස්. රයිස් කුකරේට එන 15 ඇම්පියර් ෆියුස්. මෙතනත් කෑලි 20ක් වගේ තියෙනවා. මේකෙත් කෑලි 5ක්වත් ගන්න ඕනේ යාළුවනේ අඩුම. එතකොට මේ ෆියුස් එකක් රුපියල් 40යි වෙන්නේ. මේක 15 ඇම්පියර් 10 ඇම්පියර් ඊට පස්සේ 20 ඇම්පියර් ඒ වගේ එනවා. මෙතන නම් 15 ඇම්පියර් තියෙන්නේ. ඔයාලට ඕන නම් ඔයාලා ඕඩර් එක දාද්දී මේක ෆොටෝ එකක් ගහලා 10 ඇම්පියර් ඕන නම් 10 ඇම්පියර් කියලා දාන්න, 20 ඇම්පියර් ඕන නම් 20 ඇම්පියර් කියලා දාන්න, 15 මේක ඕන නම් මේකෙන් කියලා දාන්න. එතකොට ඔයාලට බඩු එවන්න පුළුවන්. ඔන්න රුපියල් 40යි වෙන්නේ එක ෆියුස් එක. කඩේ සාමාන්‍ය රුපියල් 80යි 90යි ඒ වගේ යනවා. සමහර කඩවල නම් 100ත් පන්නලා යනවා. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මේ මැග්නට් ස්විච් එක. බසර් එක. ඔන්න යාළුවනේ ගන්න කට්ටිය ඕඩර් දාන්න පුළුවන්. එතන මේ ප්‍රයිස් එක කොහොමද කියන්න? මේ බ්‍රෂර් එක ඇවිල්ලා යාළුවනේ රුපියල් 100යි. මේකක් රුපියල් 100ක් වෙනවා යාළුවනේ. සාමාන්‍යයෙන් කඩේ රුපියල් 250යි 280යි වගේ විකුණනවා යාළුවනේ මේ බසර් එක. ඔන්න යාළුවනේ රුපියල් 100ට ගන්න පුළුවන්. මේ කෑලි 10ක් මේන පැක් එකක් පිටින් ගන්න ඕනේ යාළුවනේ. තව වෙනසක් කරලා තියෙනවා. රුපියල් 90ක් අඩු කරලා දෙනවා. ඒ කියන්නේ මේක වගේ කෑලි 10ක්. කෑලි 10ක් ගන්න කෙනෙක්ට රුපියල් 90 ගානේ දාලා දෙනවා යාළුවනේ. හරි. ඔන්න ස්ටොක් තියෙනවා යාළුවනේ මේවා. තව තියෙනවා යාළුවනේ. හරි අපි පැත්තෙන් තියාගමු. හරි මෙන්න මේ තියෙනවා බ්ලෙන්ඩර් ඕල් අවුට් ස්විච් එක. මේකට මෙන්න මේ වගේ ඉර ගන්න නට් එකත් එක්කම එනවා යාළුවනේ. ඔන්න කලින් සැරේ නම් මේ නට් එක ආවේ නෑ. ඔන්න දැන් නට් එකක් තියෙනවා. මේක රුපියල් 80ක් වෙනවා යාළුවනේ. අඩුම කෑලි 5ක්වත් ගන්න ඕනේ. ඔන්න ගන්න කට්ටියට ඕඩර් දාන්න පුළුවන්. අඩුම කෑලි 5ක්වත් ගන්න ඕනේ. රුපියල් 80 ගාන ගන්න. නැත්නම් රුපියල් 90ක් වෙනවා යාළුවනේ. බ්ලෙන්ඩර් ඕල් අවුට් ස්විච් ස්ක්‍රීන්ෂොට් එකක් ගාගෙන ඕඩර් එක දාන්න පුළුවන්. එකයි පැත්තෙන් තියාගමු. හරි යාළුවනේ ඩයෝඩ් ටික ගන්නම්. ඉතලා 1 ඇම්පියර් එකගෙන 1/4000 ඩයෝඩ් තියෙනවා යාළුවනේ. එන කෑලි තව 900ක් විතර තියෙනවා යාළුවනේ. කෑලි 1000ක් තිබ්බා. ඔන්න ගාන කට්ටිය ඕඩර් දාන්නත් පුළුවන්. මේක කෑලි 100ක් වගේ ගන්නවා නම් එක ඩයෝඩ් එක මිල රුපියල් 2.50ක් වෙනවා යාළුවනේ. ඒ කියන්නේ කෑලි 100ක් ගන්නවා නම් කෑලි 100 අඩුවෙන් ඒ කියන්නේ කෑලි 90ක් ගත්තත් යාළුවනේ රුපියල් 4ෙන් වැටෙන්නේ. රුපියල් 4ක් වෙනවා යාළුවනේ හැමෝත් එක ඩයෝඩ් එකක්. ඔන්න කට්ටියට ඕඩර් දාන්න පුළුවන්. 1 ඇම්පියර් 1/4007. හරි පැත්තෙන් තියාගමු. ඊට පස්සේ තියෙනවානේ 6 ඇම්පියර් ඩයෝඩ්. එතකොට යාළුවනේ මේකේ ප්‍රයිස් එක කොහොමද කියවොත් ප්‍රයිස් එක වෙනවා රුපියල් 14ක්. මේක ඩයෝඩ් එක රුපියල් 14ක් වෙනවා යාළුවනේ 6 ඇම්පියර්. හරි යාළුවනේ මම ඒක පැත්තෙන් තියාගන්නම්. හරි යාළුවනේ මේ තියෙන්නේ 105J 630 වෝට් මයිල කැපැසිටර්. එතකොට මම මේක ප්‍රයිස් එක කොහොමද කියන්න? එකක් රුපියල් 30ක් වෙනවා යාළුවනේ. මේ කැපැසිටර් රුපියල් 30යි. මේ කෑලි 5ම ගන්න ඕනේ. හැබැයි යාළුවනේ කෑලි 5ම ගන්න ඕන නම් එකක් 30 ගානේ වැටෙන්නේ. ඔන්න කෙනෙක්ට ඕඩර් දාන්න පුළුවන්. අපි ඒක පැත්තෙන් තියාගමු. ඊට පස්සේ යාළුවනේ 104J 400 වෝට් කැපැසිටර් මේක රුපියල් 12යි යාළුවනේ. මේකත් රුපියල් 12ක් වෙනවා. මේකත් යාළුවනේ අඩුම දෙන්නේ කෑලි 5යි. කෑලි 5කට අඩුවෙන් ඉල්ලන්න එපා යාළුවනේ. කෑලි 5යි දෙන්නේ අඩුම රුපියල් 12ක් වෙනවා එකක්. හරි යාළුවනේ අපි ටික පැත්තෙන් තියාගමු. හරි යාළුවනේ මම ට්‍රාන්සිස්ටර් එකේ පෙන්නන්නම්. ඒක යාළුවනේ තියෙනවා අපි ගාව 2n
5551 කියන ට්‍රාන්සිස්ටර් මෙතන කෑලි 100ක් වගේ තියෙනවා. මේකෙන් කෑලි 100ක් වගේ තියෙනවා යාළුවනේ. ඔන්න ඕඩර් දාන්න පුළුවන් 2න් 5551 ට්‍රාන්සිස්ටර් එක. එතකොට මම මේ ප්‍රයිස් කියන්නම්. ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් තියෙනවා. එතකොට BC 547 තියෙනවා. 18.15 C18.15 ට්‍රාන්සිස්ටර් තියෙනවා. ඊට පස්සේ C828 තියෙනවා යාළුවනේ. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් වල එකම ප්‍රයිස් එක තියෙන යාළුවනේ. කියන්නේ එකක් රුපියල් 10යි වෙන්නේ. මේක ට්‍රාන්සිස්ටර් රුපියල් 10යි වෙන්නේ යාළුවනේ. වෙනම පෙන්නන්නම්. මේක ඇවිල්ලා 2න් 5551. ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රුපියල් 10යි වෙන්නේ. ඊට පස්සේ තියෙනවානේ BC 547 ඒකත් රුපියල් 10යි වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මේකේ තියෙනවා C8 මේකත් රුපියල් 10යි වෙන්නේ. ඊට පස්සේ තියෙනවා යාළුවනේ 18.15 ඒකත් රුපියල් 10යි වෙන්නේ. ඔන්න ගන්න කට්ටියට ඕඩර් දාන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන. ඊට පස්සේ තියෙනවා යාළුවනේ මේ දෙකෙන්ම එකම ප්‍රයිස් එක යන්නේ. මේක D882 කියන ට්‍රාන්සිස්ටර් එක. මේකේ කෑලි 5ක් හෝ 10ක් ඒ වගේ ගන්නවා නම් 5කට වැඩියෙන් ගන්නවා නම් රුපියල් 18ක් වෙනවා යාළුවනේ. නැත්තම් ඒ කෑල්ලක් දෙයක් ගන්නවා නම් රුපියල් 20ක් වගේ වෙනවා මේ ට්‍රාන්සිස්ටර් එක. ඊට පස්සේ තියෙනවා යාළුවනේ BD 13.9 කියන්නේ 139 කියන ට්‍රාන්සිස්ටර්. මේකත් ඒ වගේ තමයි යාළුවනේ. කෑලි 5කට වැඩියෙන් වගේ ගන්නවා නම් 5ක් හෝ 5කට වැඩියෙන් ගන්නවා නම් රුපියල් 18කට වැටෙනවා. නැත්තම් යාළුවනේ රුපියල් 20ක් වෙනවා මේක ට්‍රාන්සිස්ටර් එක. ට්‍රාන්සිස්ටර් නම් ඔච්චරයි තියෙන්නේ යාළුවනේ. ඊට පස්සේ අපි ගමු IC ටික. හරි යාළුවනේ. ඊට පස්සේ තියෙන්නේ LM78.05 කියන රෙගියුලේටර් IC එක. හරි යාළුවනේ. ඊට පස්සේ තියෙන යාළුවනේ LM78.05 කියන IC රෙගියුලේටර් එක. ඊට පස්සේ යාළුවනේ මේකේ මිල වෙනවා රුපියල් 40ක්. මේකක් රුපියල් 40ක් වෙනවා යාළුවනේ. කෑලි 5ක්වත් ගන්නවා නම් ඒ කියන්නේ අඩුම කෑලි 5ක්වත් ගන්නවා නම් රුපියල් 38න් වැටෙනවා. හැබැයි කෑලි 5ක් ගන්න ඕනේ. එකක් දෙකක් ඒ වගේ ගන්නවා නම් රුපියල් 40ක් වෙනවා යාළුවනේ. හරි TDA 2822 M කියන IC එක තියෙනවා යාළුවනේ. මේක පින් 8ක IC එකක්. ඒතර යාළුවනේ මේ IC එක ඇවිල්ලා රුපියල් 40ක් වෙනවා. මේ එක IC එක රුපියල් 40ක් වෙනවා යාළුවනේ. ඔන්න ගන්න කටේ වලට දාන්න පුළුවන්. මේක IC 10කට විතර වැඩියෙන් ගන්නවා නම් රුපියල් 35 ගානේ වැඩනවා යාළුවනේ. නැත්නම් රුපියල් 40. මේ පැත්තෙන් තියාගමු. ඊට පස්සේ තියෙනවා යාළුවනේ D718 කියන එක. D718 කියන IC එක. අදරන්නේ මේකේ IC එක රුපියල් 150ක් වෙනවා. මේක IC එක රුපියල් 150ක් වෙනවා යාළුවනේ. CD හරි මේ තියෙන්නේ CD 4017 කියන කියන්නේ 40යි 17 කියන IC එක. එතනනේ මේක එකක් රුපියල් 40යි වෙන්නේ යාළුවනේ. ඔන්න ගන්න කටේ ඔර්ඩර් දාන්න පුළුවන්. මම දන්නේ මේකේ අංක නම් හරියට පැහැදිලි පේන්නේ නැතුව ඇති. එන්නේ IC එක රුපියල් 40යි වෙන්නේ. ඊට පස්සේ තියෙනවා යාළුවනේ මෙන්න මේ IC එක UM66 කියන IC එක යාළුවනේ. එතකොට මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා මේ UM66 කියන IC එක යාළුවනේ එකක් රුපියල් 45ක් වෙනවා. කියන්නේ කෑලි 5ක් වගේ ගන්න ඕන. මේකෙන් 5ක් වගේ ගන්න ඕන. එකක් 45ක් වෙනවා යාළුවනේ. නැත්නම් එකක් රුපියල් 50ක් වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න ප්‍රොජෙක්ට් කරන කට්ටියට ඉගෙන ගන්න කට්ටියට මෙන්න ගෙනත් තියෙනවානේ NE 555 කියන IC එක ස්ටොක් වෙලා තිබ්බ කලින් ඔන්න ගෙනාවා යාළුවනේ. එතකොට මේකේ මිල වෙනවා යාළුවනේ එකක් රුපියල් 25ක් වෙනවා යාළුවනේ. IC 5ක්වත් ගන්න ඕනේ. කියන IC 5ක් ගන්නවා නම් එකක් රුපියල් 25 ගානේ වෙනවා. නැත්නම් එකක් දෙකක් ඒවා ගන්නවා නම් එකක් රුපියල් 30ක් වෙනවා යාළුවනේ. මේක IC එක. ඔන්න ගන්න කටේ වලට දාන්න පුළුවන්. කඩේ සාමාන්‍ය රුපියල් 80 පැනලා යනවා. 80යි 90යි වගේ යනවා යාළුවනේ. සමහර කඩවල 120ටත් දෙනවා මේක. ඔන්න ගන්න කටේ වලට දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා යාළුවනේ මේ KA 22.06 කියන සවුන්ඩ් IC එක. මේකෙන් නම් කෑලි 3ක් වගේ තියෙන්නේ. ඒකවල මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේ තුනම ගන්න කෙනෙක්ට එකක් 60 ගානේ දෙනවා යාළුවනේ. මේ තුනම ගන්න කෙනෙක්ට නැත්නම් එකක් රුපියල් 70ක් වෙනවා. ඊට පස්සේ තියෙනවා යාළුවනේ
TDA 2050 කියන IC මෙතන නම් කෑලි 4ක් වගේ තියෙන්නේ. ඒතර යාළුවනේ මේ එකක් වෙනවා රුපියල් 85ක්. මේ හතරම ගන්න කෙනෙක්ට එකක් 85 ගානේ වැටෙනවා යාළුවනේ. නැත්තම් එකක් 95ක් වෙනවා යාළුවනේ. මේ TDA 2050. ඊට පස්සේ දෙනවානේ TDA 2030 කියන IC. මෙතනොත් කෑලි 4ක් වගේ තියෙන්නේ. ඒතර මේක ප්‍රයිස් එක කිව්වොත් මේක එකක් 75ක් වෙනවා. මේ කෑලි හතරම ගන්න කෙනෙක්ට එකක් 75 ගානේ වැටෙන්නේ. නැත්තම් එකක් විතරක් ගන්න කෙනෙක්ට රුපියල් 85ක් වෙනවා යාළුවනේ. හරියන්නේ IC ටික නම් ඒ ටික තමයි තියෙන්නේ. හරියන්නේ තව කැපැසිටර් ඒ වගේම රෙසිස්ටන්ට් වර්ග තියෙනවා යාළුවනේ. මම ඒක තව වීඩියෝ එකකින් අරන් එන්නම් යාළුවනේ. මොකද මේ වීඩියෝ එකක් දික් වෙනවා. ඊට අමතරව යාළුවනේ මේකෙත් අයිටම් ගොඩක් තියෙන හින්දා මම ඒක දැන් මේ අයිටම් වලින් සෙල් වෙලා ඉතුරු වෙන අයිටම් තියෙනවා. ඒවත් එක්ක තව සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එන්න යාළුවනේ. එහෙනම් අදට සමු ගන්නවා යාළුවගෙන් හැමෝටම ජය වේවා. තාම ටෙක් සුද්දා ඔෆිෂියල් YouTube channel subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔයාලා දාලා තියාගන්න. එන යාළුවනේ අදට සමු ගන්නවා යාළුවනේ.